ගියදා බරණැත්පුර කසී රටේ පුණ්‍ය බිමේ පටවා ගැල් අසරණ යුවලක් දුකසේ වෙසෙති ගමේ එකසේ දෙදෙනම එක් වී උදේ හවා වෙහෙසෙනවා දුකසේ දිවි ගෙවුවනම් සාමින් කාලය යනවා යට ගියදා බරණැස්පුර කසී කියන රටේ ගැල්වල බඩු පටවල වෙළඳම් කරන ඉතා අසරණ අමුසැමි යුවලක් කියා මේ දෙන්න සමාදානෙන් සමගියෙන් යුගජීවිතය ගත කළා. කවදාවත් මේ නිවසේ මේ දෙදෙනා අතර කලකෝලහලකම් අසමයිකම් අඩදබරකම් තිබුණේ ඉතා ගුණවත් පැහැපත් කරුණාවෙන් මේ දෙදෙනා ජීවත් වුණා. පිරුණ ආදරය දෙන්නගේ දිනෙන් දිනට මෝරන්නේ තරුණ බිරිඳ සැමියා හට දාවීමේ සාදු 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 කතා කරන්නමයි හිටියේ. මොකක් ගැනද අයියේ? අපි මේ තාත්තගේ අවුරුදු 7 දානෙනේ දුන්නේ. ඇයි? මොකක් හරි අඩුපාඩුවක්වත් තියලාද? නෑ එහෙම එකක් නෙමෙයි. අපේ තාත්තා අපිට උගන්වන්න නොසැහෙන දුක් විඳනේ. ඔව් ඉතින් අපි කවුරුත් ඒක දන්නවනේ අයියේ. ඔව්. ඒක ඇත්ත. ලොකු අයියා ඉංජිනේරුවේ. මද්දු අයියා දොස්තර කෙනෙක්. බාලයා දැන් ප්‍රින්සිපල්. පොඩි මල්ලේ නීතිඥවරු. මන් දිසාපති. කාටවත්ම වැරදුන්නේ නෑනේ අයියේ. අපේ තාත්තා වැඩිපුරම ගනුදෙනු කළේ ඇල්බර්ට් මුදලාලි එක්ක. ඒක ඇත්ත. ඇල්බර්ට් මුදලාලි හරිම හොඳ මිනිසයා. අපි මෙහෙම කරමු. අපි ඇල්බර්ට් මුදලාලිලා ගෙදර කට්ටියම එක්ක යමු. අපි ගිහිල්ලා අහමු අපේ තාත්තා කොච්චර ණය අරගෙන තියෙනවද කියලා. ඔව් ඒක ඇත්ත. ඒක අහලා කීයක් කිව්වත් ඒ ණය මුදල ගෙවලා දාමු. අපේ තාත්තා ඒ ණය නිදහස් කරලා දාමු. ඒ වැඩේ නම් මරු හැබැයි. මන්න එක පයින් කැමති ඒ වෙන. ඔව් එහෙම වැඩක්වත් අපිට කරන්න බැරි නම් වැඩක් නෑනේ අයියේ. නේද අයියේ? ඔව් ඒක තමයි. එහෙනම් අපි එහෙම කරමු. මේ වෙලුවේ අපේ ගෙදරට මේ කවුද කට්ටියක් එන්නේ කියලා. අපේ සනිය අයියාගේ දරුවෝනේ කොච්චර කාලෙකින්ද. අනේ සමා වෙන්න ඕන. අද ගෙදර පින්කමක් තිබිලා තියෙනවා. මට මේ පැත්තට එන්න බැරි වුණා මේ අත්‍යවශ්‍යම වැඩක් තිබුණු හින්දා. ඒකට මොකටද මාවේ අපි මේ ආවේ මාමා හම්බෙලා පොඩ්ඩක් කතා කරලා යන්න. කොච්චර හොඳද ඉතින්. වාඩි වෙන්න පුතාලා. කොහොමද පුතේ? දානේ වැඩ කටයුතු එහෙම හොඳට කෙරුණාද නේ? හොඳට කෙරුණා මාමේ.
කිසිම ගැටලුවක් වුණේ නෑ නේද? මාමේ ඇත්තටම අපි අද ආවේ අපේ තාත්තා ඒ දවස්වල මාමගෙන් කීයක් සල්ලි අරන් තියනවද කියලා දැනගන්න. අනේ පුතේ ඒ ගනුදෙනු අමතක කරලා මම කොච්චර කල්ද ඉතින් දැන්. ඒත් ඒක අපේ හිතට හරි මදි මාමේ. අපි ආවේ මේ ගනුදෙනු පියවන්න. අනේ පුතේ මම දැන් කිව්වනේ මං ඒක අමතක කරලා කොච්චර කල්ද. ඔය පුතාලා ඉන්න තැන දැක්කහම මට හරි සතුටුයි. මං හිතනවා මං පුතාලටයි පුතාලාගේ තාත්තටයි ලොකු උදව්වක් කළේ කියලා. නෑ මාමේ මේක අපි කට්ටියම කතා වෙලා එකඟ වෙලා ගත්ත තීරණයක් මේක. අපි ඒ ගත්ත සල්ලි සතයක්වත් අරුණතු මුදුලුයි පොලියේ ගෙවන්න ආවේ මාමේ. මං ඒ ගනුදෙනු අමතක කරලා කොච්චර කල්ද. පුතාලා ඉන්න තාත්තේ දැක්කහම මට හරි සතුටුයි. මං ඒක අමතක කරලා ඉන්නේ පුතේ දැන්. ඒක අපේ හිතට හරි මදි මාමේ. අපි ආවේ මේ ණය ගෙවලා ඉවර කරන්න. ඒකට අපිට ඉඩ දෙන්න. මොනවා හරි පොතක පතක ලියලා තියෙනවා නම් ඒක අරගෙන එන්න මාමේ. අපි අද මේක ඉවර කරලා දාමු. අනේ වන්ද දරුවෝ. මේ වැඩේ නම් දරුවෝ මම ඒ තරම් කැමති නෑ. ලොකු අය සල්ලි ටික එහෙනම් දෙන්නකෝ. ඔතන තියෙනවා මාමේ අපේ තාත්තා දෙන්න තිබිච්ච මුදල් සේරම. මාමා ඔය මුදල් ටික අරගෙන අපිට එක දෙයක් කරන්න ඕන. මොකද පුතේ මම මේ සල්ලි ඉල්ලලා පුතාලට කරදර කළෙත් නෑ මම ණය ඉල්ලුවෙත් නෑ. මොකද පුතාලට මගෙන් වෙන්න ඕන. ආම කියන්න ඔය සල්ලි ටික අරගෙන අපේ තාත්තා මාමට ආයෙත් ණය නෑ කියලා. පුතේ පුතාලගේ තාත්තා මේ ජීවිතේ විතරක් නෙමෙයි සංසාරෙත් ණය තිබුණා නම් ඒ ණය වලිනුත් නිදහස් පුතේ. තාත්තේ පිටිපස්සේ බැලර ඉබ්බ අරක මරලා වැටේ.